අද ඔන්න රෑට ඉතින් කන්න චොක්ක ළමයි අපි දෙන්න ඉතින් ඔන්න රෑ වෙලා අද පොඩි වැස්ස දවසක් ඉතින් ඒ හින්දා මේ උයන්නත් මට කම්මැලි හිතුනේ ඇත්ත කතාව මං කිව්වා ඉතින් අපේ මේ ළඟ තියෙන මේ කඩයක් ඉතින් අපි ඒකට මේ යන ගමන් ඉන්නේ අපි ඇතුළට ගිහිල්ලා ඔයාලත් එක්ක චුට්ටක් පුළුවන් විදිහට කතා කරන්නම් ඉතින් කන ගමන් පුළුවන් වුණොත් කන ගමන් ඉතින් කතා කරන්නම් ඒ වුණාට ඉතින් කරන්න බෑ නේද අපේ යාළුවන්ටත් අපි යන තැන් පෙන්නන්න බෑ නේද මේ හරි ලස්සනයි පාලමක් තියෙනවා ඉතින් දැන් මේ හැන්ද වේගන රෑ වේගන එන වෙලාව ඉතින් පොඩ්ඩක් අඳුරට තමයි පේන්නේ එනට හරි කැලෑවක් වගේ නේද ළමයි අපි නිකන් එන කැලෑවක ඉන්නවා වගේ නේද හරි අපි කැලෑව තමයි ඉන්නේ ඉතින් ඔය වතුර පිරීලා ළමයි මේ හරි යට වෙලා තිබ්බා හරියට දැන් නම් ටිකක් වතුර ලස්සන පාලමක් තියෙනවා ඉස්සරහට බලමු අපි හරි සුන්දරයි ඉතින් අපේ ගම තේනවා නේද? වෙයි කාලෙට ඉතින් ඕකේ බෝට්ටුවෙන් තමයි යන්න පුළුවන් වැතුර. වැඩිපුර වතුර ආපුවාම. මේ මෙහෙම සම්පූර්ණයෙන්ම යට වෙලා තිබ්බා එක කාලයක්. ඔන්න දෙවෙනි පාලම. ඔයාලට අපි යන ගමන් මම පෙන්නන්න. අපි මොනවද පෙන්නන්නේ? යන්න ඇතුළ කරුවලයිනේ ළමයි. බඩු ගන්න එන්න පොළ තමයි ළමයි මෙතන මෙන්න තව චුට්ටක් ඉස්සරහට යනකොට තියෙනවා මම පෙන්නන්නම් මේ ඔන්න ඕක තමයි අපේ පොළ අපේ ලැබුණු පොළ ඉරිදට තමයි ඉතින් ඕක තියෙන්නේ ගොඩක් වෙලාවට මම නම් පොළේ එන්නේ නෑ ළමයි අයියා තමයි පොළට එන්නේ මොකද එයා හයරනේ යන්නේ හයර යන කට්ටියත් එක්ක එතකොට එයාට පොළට එයාගේ කොට ටිකක් ගන්න පුළුවන් නේ අනිත් එක එයා මාව එක්ක අයියාට ටිකක් අත්මදි කරනවා මම පොළට ගියාම කියව ඉන්නනවා කියලා එහෙම ඒකක් තියෙනවා ඉතින් ඔන්න අපි ටවුන් එකට ආවා මෙන්න මෙතනින් දැම්මා කුරුණෑගල රෝඩ් නේද තව චුට්ටකින් ගන්නම් අපි ලස්සන වෙලකුත් තියෙනවා නේ අපේ ගම ලස්සන නේද ළමයි මේක නම් ඉතින් ටවුන් එක ගෑන ලස්සන කඩයක් තියෙනවා දැක්කද අපි මෙතනක් කාලා තියෙනවා නේද පාලම් තුනක් හම්බුණා මතක තියාගන්න මේ ළමයි අපි බලන්න හිතන්නේ නැහැ නේද මගසල කුණ මතක තියාගන්න අන්න ලස්සන වෙලක් තියෙනවා හැන්දෑව නිසා ඉතින් පැහැදිලි මදි අපි ඔන්න අද ආවේ මෙන්න මෙතනට තමයි මිස්ටර් මචං අයියා නම් ඔන්න යනවා මන් දැක්කා අන්න අයියා යනවා කඩේ ඇතුළට අපි ගිහින් බලමුද ලස්සනයි නේ ළමයි මෙන්න අපි කන්න ප්ලේස් එක කොහොමද ලස්සනයි නේ අයියේ අපි අද කණ්ඩාපු තැන තමයි මේ තියෙන්නේ වටා පිටව හරීම ලස්සනයි ළමයි එතන ආසා හිතනවා ඉතින් අපි දෙන්න කාලා ඉවර වෙලා ටිකක් මෙතන ඉඳලා යන්නත් අදහසකුත් ආවා අපි දෙන්නට කෝ ඉක්මනට ගේන්න අප්පා බඩගිනි ඉක්මනට ගෙනල් දෙන්න ඔය වැටෙන් එහා පැත්තේ තමයි ළමයි එයාලා අපිට කෑම හදන්නේ ඉතින් හරිම ලස්සනයි කෑම එක ළඟට ගෙනත් දෙන්න කල් ඉතින් කෙල ගිලගිල බලන් ඉන්න මම තමයි මේ බලන්න පුළුවන් ඔයාලට. යාළුවනේ අපි මෙච්චර බලන් ඉඳි සුන්දර මොහොත ඔන්න පැමිණියා. කෑම එක ගෙනාවා. ඕන් දැන් ඉතින් මැඩම් ඉතින් කෑම එක බෙදන්නයි යන්නේ. ඕන් ඉතින් කොත්තා මුස්කේල කිල්ලිල්ලියෝ ඔයාට ඉස්ස දුන්නේ නෑ නේද මට ඉස්සෙකුත් ආවා ඉස්සෙක් ආවා මට ඉස්ස දෙන්නෙක් කැපුණා ඔයාට ඉස්ස කීයක් කැපුණාද බලන්න මට අන්නාසිත් තියෙනවා කෑම එක නම් රහයි යාළුවනේ
සුවඳයි. ඔයා බෙදන්න කියනවා ඉවරයක් නෑ. මං හිතන් හිටියේ මට නැති වෙයි කියලා. මම බඩගින්නේ හිටියේ. ෆුල් රයිස් එකත් මදි අප්පා දැන් අපි දෙන්නට. ඒක තමයිනේ අපි දෙන්නගේ බඩ ලොකු වෙලාද? නෑ බඩගින්න ලොකු වෙලා. මටත් ඒකනේ. අපි දෙන්න දැන් මල පෙරේතසු දින්නෙක් කියලා. ඔව් ඔව් චූටි පෙරේත ගතියකුත් තියෙනවා නේද? ඇත්තට මේ කඩේ හරිම ලස්සනයි නේද? මේ හරි නිස්කලංකයි. අපිට ඉන්නවා නම් ඉතින් ගිහින් බලන්න නේද? ඔව්. ඔන්න කෑව පලින කට. හයි. මට ඉතින් හරි ගියා කියන්නේ ඉතින් අක්කට හරියට කෙනෙක් එකයි වගේ තමයි කැමරා. මොකද මම තමයි රස පරීක්ෂක ගෙදර. උන් එනවා සුයිස් කැලුකුත් ආවා දාගත්ත කට. කවුරුරි බලන් ඉතින් ඒකයි උට්ට ගන්න බැරුගේ කැමරාව. අක්කා නෑ සද්ද බද්ද මොකෝ දන්නේ. ඔන්න ඉතින් අයියට කෑම ටික බෙදලා දීලා මාත් ලස්සනට වත් ටිකක් බෙදාගෙන චිලි පේස්ට් ටිකක් දාගෙන හොදි ටිකක් දාගෙන කෑම එකේ ඉතින් රස බලන්න තමයි මාත් හදන්නේ. අයියට කැමරාව දුන්නා වීඩියෝ කරන්න කියලා චුට්ටක් මම කණ එක කරන්න කියලා. අනේ බලන්නකෝ අනේ කඩේ නංගින කෙනවා කියලා මෙයා මාව බාගෙන යන්නේ වීඩියෝ කරලා තියන්නේ. චූට්ටයි පේන්නේ. කමන්නේ ඉතින් අපි යන්තම් චුට්ටක් වලට පෙන්නන්නම්. ළමයි අපි දැන් කෑම කාලා ඉවර වෙලා ගෙදර යන්න ලෑස්තිලා තමයි අපිට බීම් බෝතලයක් ගන්න මතක් වුණේ. ඉතින් අපි බීමේකුත් අරගෙන එළියට ඇවිල්ලා බීම ටික පීලා දැන් ඉතින් ගෙදර යන්න තමයි යන්නේ. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. අපිව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. අලුතෙන් වීඩියෝ එකක් දාන්නම් අපි ඊළඟට අනිවාර්යයෙන්ම පරිස්සමට ඉන්න. අපි ගෙදර ගිහින් එන්නම් යාළුවනේ නං. මන් දන්නේ. ඔය කවුද? ඉන්නේ මේ කොට.